අන්නසයෝ මේ වෙන විට කොරියානු භාෂාව විභාගය ලියලා ඉන්න අයට වගේම 2025 අලුතින් කොරියානු භාෂාව විභාගය ලියන්න ඉන්න අයටත් මේ වෙද්දි ප්‍රශ්න වගේක් මතුවලා තියෙනවා. ඒ මොකද කියනවා නම් මේ වෙද්දි 2025 කොරියානු භාෂාව විභාගයේ පැවැත්වෙනවද නැත්නම් කල් යනවද කියලා ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. ඒ වගේම තමයි මේ වෙද්දි ලංකාවට කොරියානු රැකියා ගිවිසුම් ලැබීම ඉතාමත් අවමට්ටමකට පත් වෙලා තියෙනවා. අද මේ වීඩියෝ එකෙන් ඒ පිළිබඳව අපි සවිස්තරාත්මකව කතා කරමු. මුලින්ම කියන්න ඕන අධි කාර්යබහුලත්වය නිසා මට මගේ channel එකෙන් මාස කිහිපයක්ම වලට වීඩියෝ එකක් කරන්න බැරි වුණා. නමුත් කාර්යබහුලත්වයේ තිබුණත් මේ වෙද්දි මේ පැන නැගිලා තියෙන ගැටලු සම්බන්ධයෙන් වීඩියෝ එකක් ගේන්න ඕන කියලා හිතුණු ඉඳ තමයි මම මේ වීඩියෝ එක කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ වෙද්දි මුලින්ම අපි බලමු මේ කොරියානු භාෂා විභාගයේ ලියලා වෙබ් එකේ ඉන්න අයට කොරියානු පාර්ශවයෙන් රැකියා ගිවිසුම් ලැබීමේ අඩු සම්භාවිතාවයක් මේ වෙද්දි ඇති වෙලා තියෙනවා. අපි බලමු එතකොට ඇයි මෙහෙම දෙයක් සිද්ධ වෙලා තියෙන්නේ කියලා. මුලින්ම 2025 වර්ෂයේ කියන්නේ පළවෙනි කෝට එකත් ඉවරුණාට පස්සේ වෙබ් එකේ මේ වෙද්දි 11302ක ප්‍රමාණයක් ඉන්නවා වෙබ් එක තුල. එන කොරියානු භාෂා විභාගය ලියලා සමත් වෙච්ච අය වෙබ් එක තුල ඉන්නවා 11302ක ප්‍රමාණයක්. ඒ අතුරින් නිෂ්පාදනාංශයේ 6299ක්ද දීවරාංශයේ 967ක්ද ඉදිකිරීම් අංශයේ 113ක්ද නැවතැනීම් අංශයේ 1398 දෙනෙක්ද වෙල්ඩිං අංශයේ මෙන්න මේවල දන්නවා කියන්නේ E7 V7 කියව වෙල්ඩිං වලට වෙල්ඩර්ස්ලා එයාලගෙන් දෙන්නෙක් ඉන්නවා වෙබ් එකේ. ඒ වගේම තමයි අලුතින්ම පටන් ගත්ත අපේ සේවා අංශයට ඒ අංශයට 2523 දෙනෙක් මේ වෙද්දි වෙබ් එකේ ඉන්නවා කොරියානු භාෂා විභාගය ලියලා සමත් වෙලා. ඒතර මේ අය මුළු ගණන වෙන්නේ 11302ක ප්‍රමාණයක්. මේක තමයි විශාල දැන් මේ ගැටලුවක් වෙලා තියෙන්නේ. දැන් මේ වෙද්දි පළවෙනි කෝට එක ඉවර වෙලා තියෙනවා. පළවෙනි කෝට එකේදී අපි බලාපොරොත්තු වුණ තරම් රැකියා ගිවිසුම් ප්‍රමාණයක් ලැබිලා නැහැ කියන ගැටලුව තමයි දැන් මේ ඉදිරිපත් වෙලා තියෙන්නේ. එතකොට එහිදී ඉදිකිරීම් අංශයේ 5 දෙනෙකුටත් දීවරාංශයේ 230 දෙනෙකුටත් නිෂ්පාදනාංශයේ 884 දෙනෙකුටත් කියන ප්‍රමාණ වලින් තමයි රැකියා ගිවිසුම් ලැබිලා තියෙන්නේ. ඒතකොට සම්පූර්ණ කියන්නේ සියලු අංශ වලින් රැකියා ගිවිසුම් ලැබිලා තියෙනවා සම්පූර්ණයෙන්ම 1119 දෙනෙකුට. ඒතකොට මේක බැලුවාම ඇත්තටම සාපේක්ෂව බැලුවොත් මේක රැකියා ගිවිසුම් ලැබීම පහත මට්ටමකට තමයි වෙලා තියෙන්නේ. ඇයි එහෙම කියන්නේ? 2024 දී අපි බැලුවොත් පළවෙනි කෝට එකේ දෙලා දිනවා 1880ක්. ඒතකොට 2025 පළවෙනි කෝට එකේ දෙලා දිනේ 1119ක් වගේ. ඒතකොට මේක ආසන්න වශයෙන් මේකේ අඩුවීමක් තමයි පෙන්වන්න කරන්නේ හිතී. එතකොට මගේ වීඩියෝ මුලින්දම බලන අය දන්නවා මම වීඩියෝ වලින් මේ පිළිබඳව සවිස්තරාත්මකව කතා කරලා තියෙනවා. ඒකින්ද මම මේවා දත් ඇසුරිනුත් ප්‍රස්තාර දක්වලා මම මේවා ඒ කොරියානු පැත්තේ තියෙන දේවල් හැම දෙයක් එක්කම කතා කරලා දිනවා. මගේ වීඩියෝ බලන අය දන්නවා මොකද්ද මේකට හේතුව කියලා. මම ඔයාලට මේ වීඩියෝ වලින් කියලා තියෙනවා. ඒ කියන්නේ මේ කොරියාව තුළ අධික ශ්‍රම ඉල්ලුමක් ඇති වුණා මේ කොරෝනා ප්‍රශ්නයෙන් ගැටලුවට පස්සේ. නමුත් දැන් කොරෝනා තත්ත්වය ඉවර වෙලා ලෝකේ ආර්ථිකය සහ කොරියානු ආර්ථිකය සාමාන්‍ය ආකාරයට ඇවිල්ලා තියෙනවා. ඒකට මේ ශ්‍රම ඉල්ලුමත් සාමාන්‍ය ආකාරයට ඇවිල්ලා තියෙනවා. එතකොට මේක ඇත්තටම කිව්වොත් අසාමාන්‍ය දෙයක් නෙමෙයි. මේක බලාපොරොත්තු වෙන්න බැරි දෙයක්ුත් නෙමෙයි. මගේ වීඩියෝ බලන අය නම් දන්නවා මේක මෙහෙම වෙන්න තිබ්බ දෙයක් කියලා. ඒ වගේම තමයි මේ කොරියාවේ රැකියා ඉල්ලුම කියන්නේ රැකියා වෙළඳපොළ කඩාවැටීමකුත් සිදු වෙලා තියෙනවා. ඒ වගේම රැකියා ගිවිසුම් අඩු වෙන්න විවිධ හේතු කාරණා රාශියක් බලපාලා තියෙනවා. අපි බලමු මේ හේතු මොනවද කියලා. පළවෙනි හේතුව තමයි කොරියානු ආර්ථිකයේ මේ වෙද්දි යම්කිසි කඩාවැටීමකට ලක් වෙලා තියෙනවා. මම හිතනවා ඔයාලා දන්නවා ඇති කොරියාවේ මේ වෙද්දි ජනාධිපති කෙනෙක් නැහැ. ඒ කියන්නේ මේ වෙද්දි ඉන්නේ කොරියාව තුළ වැඩ බලන ජනාධිපති කෙනෙක්. ඒ කියන්නේ කොරියාවේ හිටපු ජනාධිපතිව දෝෂාභියෝගයක් මගින් මේ වෙද්දි ඔහුගේ ධූරයෙන් ඉවත් කරලා තියෙනවා නිල වශයෙන්. එතකොට මාස දෙකක් වගේ දින 60ක් ඇතුළත කොරියාව තුන නව ජනාධිපති කෙනෙක් පත් කරන්න ඕන. එතකොට මේ වෙද්දි කොරියාවේ දේශපාලනික වශයෙන් අස්ථාවරභාවයක් තියෙනවා. ඒ දේශපාලනික අස්ථාවරභාවයත් එක්කම ආර්ථිකයත් පොඩි අස්ථාවරභාවයකට පත් වෙලා තියෙනවා. ඒතකොට ඔයාලා බලන්න බලද්දී වලට දැනගන්න හම්බෙයි මේ වෙද්දි කොරියාව තුල ගොඩක් කම්පැනි වල
ඇත්තටම වැඩ අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ ගොඩක් අපේ කට්ටිය කියන්නේ මේ විදිහ ඕටි නැහැ, සෙනසුරාදා වැඩ නැහැ. මෙන්න මේ කොරියාව තුළ පැනනගලා තියෙන දේශපාලනික ගැටලුව සහ ඒත් එක්කම පැනනගලා තියෙන ආර්ථික ගැටලුව එක හේතුවක් වෙලා තියෙනවා මේ කොරියානු රැකියා ගිවිසුම් අඩුවීමට. ඒ තමයි කොරියානු පාර්ශවයෙන් තියෙන ගැටලුව. ඊට පස්සේ තව දෙයක් තියෙනවා. තව එක සාධකයක් වෙනවා. දැන් ඔයාලා දන්නවා B7 4 වීසා එක. ඒ කියන්නේ E9 වීසා එකෙන් ගියාට පස්සේ අවුරුදු ගාණක් කොරියාවේ තියෙන සපුරාලන්නන සුසුකම් සැපරුවාට පස්සේ E7 4 කියන වීසා එකට මාරු වෙන්න අවස්ථාව ලැබෙනවා. එතකොට කොරියාව තුළ මේ කලින්ට වඩා මගේ වීඩියෝ බලන අය දන්නවා ඒ සම්බන්ධයෙන් E7 4 වීසා එකට මාරු වෙන්න තියෙන අවස්ථාවත් මේ වෙද්දි වැඩි වෙලා තියෙනවා. එතකොට නව සේවකයෝ ගන්නවා වෙනුවට ඒ රැකියා ස්ථානයේ ඉන්න සේකයාම වීසා මාරු කරලා දීර්ඝ කාලයක් වැඩි කිරීමත් මේ වෙද්දි කොරියාව තුළ වර්ධනය වෙලා තියෙනවා. එතකොට මේකත් එක හේතුවක් වෙනවා නව ශ්‍රමිකයන්ට රැකියා ගිවිසුම් නොලැබීමට. ඒ වගේම තමයි මේ E7 4 වීසා එකට අමතරව මේ වෙද්දි අප්‍රේල් මාසයේ ඉඳන් ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා E7 4R කියලා තවත් අලුත් වීසා එකක්. මේකත් E7 4 වීසා එක වගේම තමයි. එතකොට ඒක හම්බෙන්නේ කොරියාව තුළ E9 වීසා කාණ්ඩය යටතේ සේවය කරන අයට පුළුවන් මේ වීසා එකටත් මාරු. එතකොට වෙන්නේ මේ කොරියාව තුළ ඉන්න සේවකයෝම දීර්ඝ කාලයක් කොරියාව තුළ රැඳෙනවා. එතකොට නව සේවකයෙකුට කොරියාව තුළට එන්න කියන රැකියා ගිවිසුම ලබා දෙන්න සජන් නිම් කෙනෙක් යොමු වෙන එක අඩු වෙනවා. එතකොට මේ හේතුවත් එක හේතුවක් වෙනවා. ඒ වගේම තමයි තව හේතුවක් තියෙනවා. ඒක අසතුටින් වුණත් කියන්න වෙනවා. කොරියාව තුළ එන්න ලංකාවේ ශ්‍රමිකයින්ට තියෙන ඉල්ලුම අඩු වෙලා තියෙනවා. ඒක අඩු වෙනවා. අපිට පේන්නේ වැඩිවීමක් නෙමෙයි අඩුවීමක්. මේක මම කලිනුත් කියලා තියෙනවා වීඩියෝ නිතරම කියන දෙයක්. එන්න අපිට පේන්නේ ලංකාවේ ශ්‍රමිකයන්ට කොරියාව තුළ තියෙන ඉල්ලුම අඩුවීමක් තමයි. මෙහිදී ශ්‍රී ලාංකේය ශ්‍රමිකයන්ට තියෙන ඉල්ලුම අඩු වෙන්න හේතු කීපයකුත් බලපාලා තියෙනවා. ඒ තමයි ප්‍රධාන වශයෙන්ම එකම වෙන්නේ මෙහිදී ශ්‍රමිකයන්ගේ තියෙන හැසිරීම. يعني කොරියාව තුළදී ශ්‍රී ලාංකේය ශ්‍රමිකයන්ගේ තියෙන හැසිරීම. එතකොට මේ හැසිරීමේදී පළවෙනි හේතුව තමයි සේවා ස්ථාන මාරු කිරීම. මේක තමයි ප්‍රධානම හේතුව. يعني ප්‍රධානම සාධකය තමයි සේවා ස්ථාන මාරු කිරීම. කියන්නේ කොරියානු රැකියා ගිවිසුම ලැබිලා ඔයාලා කොරියාවට ආවට පස්සේ පළවෙනි ආයතනයේ يعني රැකියා ගිවිසුම ලැබෙන ආයතනයේ වැඩ කරන්නේ නැතුව වැඩි පඩියක් හොයාගෙන හරි වෙන මොකක් හරි හේතුවකට ඔයාලා රැකියා ස්ථාන ඉක්මනින් මාරු කරාම ඒ සජන්නින් තවත් ලංකාවේ කෙනෙක් ගන්න නැති තත්ත්වයට පත් වෙනවා. මේක තමයි ප්‍රධානම සාධකය වෙලා තියෙන්නේ සේවා ස්ථාන මාරු කිරීම. දෙවෙනි එක ඊට පස්සේ තව සාධකයක් වෙනවා. ඒ සමහරු මාරු කරන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් වැඩ කරන තැන හරියට වැඩ කරන්නේ නැහැ. ඒතකොට මෙන්න මේ කාරණා මත තමයි කියන්නේ මේ ශ්‍රමිකයන්ගේ හැසිරීම මත තමයි මේක එකම සාධකෙ වෙන්නේ. එතකොට මේකේ බලවලම බලපාන කියන්නේ වඩාත්ම වැඩි ගැටලුව තමයි මේ සේවා ස්ථාන මාරු කිරීම. එතකොට මේ ගැන කොච්චර දැනුවත් කරත් සමහර විට සාධාරණ හේතු තියෙන්න පුළුවන් සේවා ස්ථාන මාරු කරන්න. නමුත් අපිට පේනවා අපි දකිනවා කොරියාව තුළ බහුලව සේවා ස්ථාන මාරු කරන අයට ඇත්තටම කිව්වොත් සාධාරණ හේතුවක් නැහැ. මෙයාලා රැල්ලට කොරියාවට එනවා. රැල්ලට සේවා ස්ථාන මාරු කිරීමක් වගේ දෙයක් තමයි මේ විද්‍යාත්මකම තියෙන්නේ. එතකොට මේක බලපාන්නේ ඉස්සරහට එන්න අයට. බලපානම දැන් ඒක හොඳටම පේනවා මේ වෙද්දී ඒ ගැටලුව වෙබ් එකේ ඉන්න අයට බලපාලා තියෙනවා. එතකොට එන්න වෙන්නේ කොරියාව තුළ විදේශ ශ්‍රමිකයින් ලබා ගත්තී ලංකාවේ කෙනෙක් ගන්න තියෙන අවස්ථාව තව තවත් අඩු වෙන එක. එතකොට වෙන්නේ ඉස්සරහට මේ වෙබ් එක පිරෙන එක විතරයි වෙන්නේ කොරියාව පාර්ශවයෙන් කොරියාවෙන් සජන්නින්ලා ගිහිල්ලා ලංකාවේ කෙනෙක් කරගන්නේ නැති වුණාම අවුරුදු 2 ඉඳලා වෙබ් එකෙන් අයින් වෙන්න සිද්ධ වෙනවා. එහෙනම් මම හිතනවා ඔයාලට පැහැදිලි වෙන්න ඇති ඇයි මේ 2025 පළවෙනි කාර්තුවේ මේ පළවෙනි කෝට එකෙන්ම අඩු ප්‍රමාණයකට රැකියා ගිවිසුම් ලැබෙන්න හේතු වෙන්නේ නැත්තේ මොන වගේ කාරණාද කියලා. ඒ වගේම තමයි ඉදිරියේ දෙවෙනි කෝට එකත් ආරම්භ වෙනවා. එතකොට මේකෙදිත් අපිට බලාපොරොත්තු වෙන්න බෑ වැඩි සේවක ඉල්ලුමක්. එතකොට දෙවෙනි කෝට එකේ 2024ට සාපේක්ෂව අනිවාර්යයෙන්ම බොහෝ දුරට අඩු රැකියා ගිවිසුම් ප්‍රමාණයක් තමයි ලැබෙන්න අවස්ථාව තියෙන්නේ. එහෙනම් අපි දැන් බලමු ඊළඟ ගැටලුව සම්බන්ධයෙන්. ඊළඟ ගැටලුව තමයි 2025 වර්ෂයේදී කොරියානු භාෂා විභාගයක් පැවැත්වෙන්නේ නැද්ද කියන එක. මෙහිදී කියන්න ඕන කොරියානු HRD ආයතනයෙන් හෝ ශ්‍රී ලංකාවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් හෝ කිසිම තැනකින් නිල වශයෙන් 2025 සඳහා කොරියානු භාෂා විභාගයක් නොපැවැත්වෙනවා කියලා
කොහෙවත් නිල වශයෙන් සඳහන් කරලා නැහැ. එතකොට අපිට මේ ගැන හරියට කියන්න බෑ විභාගයක් නොපැවැත්වීද කියන එක ගැන. නමුත් විභාගයේ කල්යෑම සම්බන්ධයෙන් නම් අපිට හිතන්න පුළුවන් විභාගයේ සමහර විට කල්යයි කියලා. මොකද 2024 විභාගයේ කොහොමත් මේ විදිහට තවමත් පැවැත්වීගෙන යනවා. එතකොට දැන් මේ විදිහට අපි දන්නවා මේ CBT ක්‍රමය කියන්නේ කම්පියුටර් බේස් එක්සෑම් එක වෙනස් කරලා UPT ක්‍රමයකට කියන්නේ ටැබ් වලින් එක්සෑම් එක ලියන ක්‍රමයකට මාරු කරන්න මේ විදිහට කටයුතු සූදානම් කරගෙන යනවා කියලාත් අපිට ආරංචි ලැබෙනවා. එතකොට අපි හිතනවා 2025 විභාගය නොපැවැත්වෙනවා නෙවෙයි, නමුත් විභාගයේ කල්යෑමට අවස්ථාවක්. එතකොට මේක නොපැවැත්වෙනවද කල්යනවද කියන එක ඇත්තටම නිල වශයෙන් කොහෙවත් සඳහන් කරලා නැහැ. ඒකින්ද අපිට මේ පිළිබඳව නිවැරදිව සඳහන් කරන්න අවස්ථාවක් නැහැ. මෙතනදී කියන්න ඕන දේ තමයි මගේ වීඩියෝ බලන මම කලින් කිව්වා වගේ ඔයාලා දන්නවා මේක මේ සිද්ධ වෙන දේ පුදුම සහගත දෙයක් නෙවෙයි. මොකද මේක වෙන්න තිබ්බ දෙයක්. ඔයාලට මගේ වීඩියෝ නම් බලන්න මගේ channel එකේ තියෙනවා. මේ දේවල් මෙහෙම සිද්ධ වෙන්නේ මේ කලින් අර කොරෝනා ප්‍රශ්නත් එක්ක තමයි අධික රැකියා ඉල්ලුමක් කොරියාව තුළ ඇති වුණේ. ඒ වගේම තමයි ලංකාව තුලත් ආර්ථික අර්බුද ඊට පස්සේ කොරෝනා අර්බුදත් එක්ක කට්ටිය රට යන්න එමුණාට පස්සේ මේ කොරියානු භාෂා විභාගය කියන එකට රැල්ලක් ඇති වෙලා ගොඩක් දෙනෙක් විභාග ලියන්න පටන් ගත්තා. ඒ පළවෙනි කාල තුලදී විභාගය ලියුවා. කොරියාවේ රැකියා ඉල්ලුම වැඩි වෙලා තිබ්බා. ගොඩක් දෙනෙක් විභාගය ලියුවා. යන්න අවස්ථාව ලැබුණා. නමුත් දැන් මේ වෙද්දී කොරියානු රැකියා විභාගයට තියෙන රැල්ල අඩු වෙලා නැහැ. නමුත් කොරියානු පැත්තෙන් රැකියා ඉල්ලුම අඩු වෙලා තියෙනවා. එතකොට ඉදිරියේදී වෙන්නේ මේ ලියන අයට වෙබ් එක තුල කාලයක් බලාගෙන ඉන්න සිදු වෙනවා. සමහර විට අවුරුදු දෙක ඉවර වෙලා වෙබ් එකෙන් අයින් වෙන්න සිද්ධ වෙන්න පුළුවන්. මේක තමයි ඇත්ත ස්වභාවය මේ කොරියානු භාෂා විභාගය තුල තියෙන. එතකොට ඔයාලා මේ කොරියානු භාෂා විභාගය ලියනවා නම් මේ පිළිබඳව හොඳට දැනුවත් වෙලා මේකට සම්බන්ධ වෙන්න ඕන කියන එකත් මෙහිදී මතක් කරන්න ඕන. මොකද ඔයාලා දන්නේ නැතුව ඇති මේක ගොඩක් කාලයකට කලින් තිබෙත් මේ විදිහට. කියන්නේ විභාගෙ ලියන අය වෙබ් එකට වැටුණු ගමන් කොරියාවට යන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඔයාලා කොරියාවට ඇවිල්ලා තියෙන කොරියාවේ කවුරු හරි ඉන්නවනම් පරණ අය ගොඩක් කාලයකට කලින් මීට අවුරුදු 5කට විතර කලින් ආපු අයගෙන් පොඩ්ඩක් අහලා බලන්න. එයාලා වෙබ් එකට වැටුණු ගමන් ආවද? එහෙම ආපු අයත් ඇති. නමුත් බොහෝ සැලකිය යුතු පිරිසකට අවස්ථාව ලැබෙන්නේ වෙබ් එකට ඇවිල්ලා ගොඩක් කාලයක් බලාගෙන ඉඳලා. සමහරු මේ අවුරුදු දෙක ඉඳලා ඉවත් වුණ අයත් ඉන්නවා. එතකොට අන්න ඒ වගේ තත්යකට ඉදිරියේදී මේ කොරියානු භාෂා විභාගය පත් වෙනවා කියලා අපිට මේ වෙද්දිත් පේනවා. එතකොට මේ පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබාගෙන ඔයාලා මේ විභාගයට මුහුණ දෙන්න. එතකොට මම කියන්නේ මේ විභාගය කරලා ඔයාලා මේක මැත්තේ පමණක් බලාගෙන ඉන්න එපා. ඒ වගේම ඔයාලට මොනවා හරි ගැටලු තියෙනවා නම් මේ කොරියානු භාෂා විභාගයේ හරි වෙනත් ඕන දෙයක් සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. එතකොට මම ඔයාලට මේ ගැටලු වලට පිළිතුරු ලබා දෙන්නත් බලාපොරොත්තු වෙනවා. එහෙනම් තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙන්න බලාපොරොත්තු වෙමින් අදට මේ වීඩියෝ එකෙන් සමුගන්නවා.